අද අපි සංඛ්‍යා රේඛාව පාඩම පටන් ගමු. අපි දැන් බලමු සංඛ්‍යා රේඛාව කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යා රේඛාවක් කියන්නේ සංඛ්‍යා පිළිවෙලට ලකුණු කරන ලද රේඛාවකට. මේ සංඛ්‍යා රේඛා වලට එදිනදා ජීවිතේ දකින්න ලැබෙන බොහෝ තැන් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා පාවිච්චි කරන රූල, උෂ්ණත්වමානය, වායුසරා, මිනුම්සරා ආදී. අපි දැන් බලමු සංඛ්‍යා රේඛාවක් නිවැරදිව අඳින්නේ කෙසේද කියලා. පළමුව අපි ඊ හිසක් සහිත රේඛාවක් ඇඳ ගන්නවා. ඒ ඊ හිස දකුණු අතපැත්තේ තිබිය යුතුයි. ඊළඟට මෙම ඊ තලයේ හරි මැද අපි බිඳුව ලකුණු කරනවා. ඉන්පස්සේ බිඳුවට දකුණු අතපැත්තෙන් ධන සංඛ්‍යා ලකුණු කරනවා. බිඳුවට වම් අතපැත්තෙන් ඍණ සංඛ්‍යා ලකුණු කරනවා. ඒවා ලකුණු කරනකොට එම සංඛ්‍යා දෙකක් අතර පරතරය සමාන වෙන්න ඕනේ. දැන් අපි බලමු සංඛ්‍යා රේඛාවක නිවැරදිව සංඛ්‍යා ලකුණු කරන්නේ කොහොමද කියලා. එම සංඛ්‍යා රේඛාවේ නිවැරදිව සංඛ්‍යා ලකුණු කිරීමේදී එම සංඛ්‍යා රේඛාව මත රවුමක් ඇඳ ඒක පාට කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ පේන සංඛ්‍යා රේඛාවේ අපි ධන 4 ලකුණු කරලා තියෙනවා. ඊට අමතරව ඍණ 4 සහ ඍණ 7 ලකුණු කරලා තියෙනවා. සංඛ්‍යා රේඛාවක ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා කොහොමද ලකුණු කරන්නේ කියලා නැවත බලමු. මම කලින් කිව් පරිදි සංඛ්‍යා රේඛාවේ හරිමැද බිඳුවද දකුණු අත පැත්තේ ධන සංඛ්‍යාද වම් අත පැත්තේ ඍණ සංඛ්‍යාවද ලකුණු කරනවා. එම සංඛ්‍යා රේඛාවේ සංඛ්‍යාවල වටිනාකම දකුණු පැත්තට වැඩි වෙන නිසා අපි ඒ පැත්තට ඊතලයේ දාලා පෙන්නනවා. අපි දැන් බලමු ඍණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ඍණ සංඛ්‍යා කියලා කියන්නේ සංඛ්‍යාවක් ඉදිරියෙන් ඍණ ලකුණ යොදන සංඛ්‍යා වලටයි. මෙහි තියෙනවා ඍණ 4, ඍණ 5 සහ ඍණ 10. දැන් අපි බලමු පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ අපි සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන ලද සංඛ්‍යා වලටයි. ඒවා සියලුම ධන පූර්ණ සංඛ්‍යා, සියලුම ඍණ පූර්ණ සංඛ්‍යා, බිඳුවත් යන මේ සියල්ලම අයිති වෙනවා. දැන් අපි බලමු පූර්ණ සංඛ්‍යා කොහොමද සංසන්දනය කරන්නේ කියලා. මං කිව් පරිදි සංඛ්‍යා රේඛාවේ හැමතිස්සෙම බිඳුව හරි මැද එතනින් දකුණු අත දිශාව වටිනාකමින් වැඩි වෙන ධන සංඛ්‍යාත් වම් අත පැත්තෙන් වටිනාකමින් අඩු වෙන ඍණ සංඛ්‍යාත් ලකුණු කරනවා. එවිට වම් අත පැත්ත වටිනාකමින් අඩු වෙන සංඛ්‍යා පිහිටනවා. දකුණු දිශාවට වටිනාකමින් වැඩි වෙන සංඛ්‍යා පිහිටනවා. මේ අනුව මෙම සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා තියෙන ඍණ 3 කුඩයි ඍණ 1ට වඩා. දැන් අපි බලමු සංඛ්‍යා සංසන්දනය කිරීමට අවශ්‍ය වන අසමානතා මොනවද කියලා. ඒවා තමයි විශාල සංකේතය, කුඩා සංකේතය සහ සමාන සංකේතය. දැන් ඔයාලට උදාහරණ කීපයක් පේනවා. පළවෙනි උදාහරණේ බිඳුව සමානයි බිඳුව. දෙවෙනි එක බිඳුව කුඩයි 1ට වඩා. අංක 3 ඍණ 1 කුඩයි බිඳුවට වඩා. අංක 4 ධන 1 විශාලයි ඍණ 1ට වඩා. අංක 5 ඍණ 2 කුඩයි ඍණ 1ට වඩා. අංක 6 ධන 2 විශාලයි ධන 1ට වඩා. අංක 7 ධන 5 විශාලයි ඍණ 10ට වඩා. දැන් අපි බලමු මොනවාද මේ ආරෝහණ සහ අවරෝහණ පිළිවෙල කියන්නේ කියලා. ඔයාලා දන්නවා පුඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා. ආරෝහණ කියලා කියන්නේ කුඩා සංඛ්‍යාවෙන් පටන්ගෙන විශාල සංඛ්‍යාවකට ලිවීමයි. අවරෝහණ කියලා කියන්නේ විශාල සංඛ්‍යාවකින් පටන් අරගෙන කුඩා සංඛ්‍යාවකට ලිවීමයි. මේ දීලා තියෙන උදාහරණ දිහා බලන්න. දැන් අපි බලමු මේ සංඛ්‍යා රේඛාව පාවිච්චි කරලා යම් පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පවතින පූර්ණ සංඛ්‍යා මොනවාද කියලා. මෙහි දැක්වෙන්නේ ඍණ 4ත් ඍණ 1ත් අතර පූර්ණ සංඛ්‍යා. එය ලකුණු කරලා තියෙනවා සංඛ්‍යා රේඛාව මත. දැන් ඔයාලට පේනවා ඇති රතු පාට දෙකක් පාවිච්චි කරලා ලකුණු කරලා තියෙනවා. එම ඍණ 4ත් ඍණ 1ත් අතර සංඛ්‍යා තව පිහිටනවා. පූර්ණ සංඛ්‍යා ඍණ 3 සහ ඍණ
2. ඔයාලට දීලා තියෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඔයාලගේ ගණන් පොතේ ඒ ලියන්න ඉස්සර වෙලා මාතෘකාව විදිහට සංඛ්‍යා රේඛාව කියලා ලියා ගන්න. දැන් ඔයාලගේ ගණන් ලියන පොතේ මෙන්න මේ දීලා තියෙන අභ්‍යාස පිළිවෙලට කරන්න.